ඉතින් ඇත්තටම නිර්මාණකරුවෙක්ට ආදරය කරන කෙනෙක් විදිහට ගොඩක් වටිනවා ඒ නිර්මාණකරුවාගේ හදවත තේරුම් ගැනීම කියන පිළිබඳව. මම මෙතන කාටවත් මම පොයින්ට් කරන්නේ නැහැ. නමුත් මම පොදුවේ ගත් කල කිව්වොත් නිර්මාණකරුවෙක්ට අනිවාර්යයෙන්ම එයාගේ නිදහස අවශ්‍ය වෙනවා. සහ එයාගේ රසිකයන්ට ලං වෙන්න සහ එයාගේ නිර්මාණ තව තවත් උත්පාදනය කරන්න ගලන ගඟක් වගේ. ඉතින් ඒක තේරුම් ගන්න අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා එයාගේ වටේ ඉන්න එයාගේ ළඟම ඉන්න ආදරය කරන අය. එතකොට එයාට පුළුවන් එයාගේ ගමන සීමාවක් නැතුව එයාට යන්න. මොකද නිර්මාණකරුවා කියන්නේ ඇතුළතින් මලක් වගේ පිවිතුරු කෙනෙක්. එයා ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, එයා පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක ඒ කෙනාගේ හදවතේ ඉන්න කෙනා පුංචි දරුවෙක්, පුංචි මලක්. ඉතින් හරි වටිනවා ඇත්තටම නිර්මාණකරුවෙක් තේරුම් ගැනීම කියන එක. ඇත්තට මේක ගැඹුරු කාරණයක්. නමුත් ඇත්තට මේක විය යුතු කාරණයක්.